ගුඩ් මෝනිින් අද අපේ ට්‍රිප් එක අන්තිම දවස තුන්වෙනි දවස අද පොසන් පොය දවස ඉතින් අද ගෙදර යන ගමන් දන්සලුත් ඇඳගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ එහෙනම් දැන් දෙයටට ඉතර ඇති දැන් අපි ආරුගම්මෙන් පිටත් වෙන්න තමයි හදන්නේ එහෙනම් යන ගමන් සෙට් අපි ආරුගම්බේ ඉඳන් දැන් සියඹලාණ්ඩුව පැත්තට යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ ලාහුගල හරියේ. දැන් මේ යන්නේ අපි ලාහුගල රක්ෂිතය මැදින් තමයි මේ පාර වැටලා තියෙන්නේ. මේ පාර දිගේ අපි යන ගමන් ඉන්නේ. මේ පාරේ අලි ඉන්නවා. දවල් වෙලාවෙ හින්දා නම් අපි අලි දැක්කේ නැහැ. නැත්තම් මේ පාරේ අලි ඉන්නවා කියලා බෝඩ් තිබ්බා. දැන් අපි ලස්සන පැත්තක් පහු කරගෙන යන්නේ. තාම සියඹලාණ්ඩුවට ගියේ නැහැ. පාර දෙපැත්තේ මේ කුඹුරු යායවල් දෙක මැදින් ලස්සන පාරක් වැටලා තියෙනවා. පාර දෙපැත්තේ ගස් තියෙනවා නිකන් වියනක් වගේ හැදිලා. ඒ වියන මැදින් තමයි අපි යන්න ඕනේ. මේ පාර වැටලා තියෙන්නේ. ඉතින් අපි මේ පාරේ ලස්සන බලාගෙන ඉස්සරහට ගියා. මේ හරියනම් දන්සල් තිබ්බේ නැහැ. අපිට සියඹලාණ්ඩුව හරියට යනකම්ම දන්සල් හම්බුන්නේ නැහැ. එතන ඉඳන් නම් දිගටම දන්සල් තිබ්බා. So high, feet on the ground, but I still get by. The rules were made for someone else to try. අපි යන ගමන් ඉන්නේ දැන් ආරුගම්බේ පහු කරලා පාර වැටිලා තිබ්බේ ආරුගම්බේ ඉඳන් සියඹලාණ්ඩුව ඊට පස්සේ බිබිල හරහා නුවරට ගිහලා නුවරින් තමයි යන්න තියෙන්නේ. දැන් බිබිල පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. පාරේ දන්සල් තියෙනවා ඕන තරම්. අපිත් එන ගමන් දැන් දන්සල් 10කට 12කට ගියා. ඔයාලට දාන්නම් ගත්ත වීඩියෝස් එහෙම දන්සල් වල. එහෙනම් ආයෙ මගින් හම්බ වෙනකම් එහෙනම් බයි. දන්සල් ඔක්කොම වැඳගෙන ඉස්සරහට ඉද්දී අපිට හම්බුණා බත් දන්සල. ඒ බත් දන්සලේ තමයි දැන් ඔය ඉන්නේ. Rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. දැන් ඔයාලට වම් පැත්තෙන් පේන්නේ ලොග්ගල් ඔය. අපි ලොග්ගල් ඔය උඩින් තමයි දැන් යන ගමන් ඉන්නේ. පාර වැටිලා තියන්නේ එහෙම. ලොග්ගල් ඔය පහු කරලා රන්දෙනිගල රන්ටැම්බේ පැත්තෙන් ගිහිල්ලා නුවරි ගලගෙදරින් කුරුණෑගලට යන දැන් පාර පෙන්නන්නේ. දැන් ওই ලොග්ගල් ඔය වැව් බැම්ම දිගේ අපි යන ගමන් ඉන්නේ. ඔන්න දැන් අපි ලොග්ගල් ඔය පහු කරලා මහවැලි රජමාවතේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේ පාරේ ඉස්සරහට එද්දී අපිට හම්බ වෙනවා රන්දෙනිගල ජලාශය, වික්ටෝරියා ඩෑම් එක. ඒ ටිකත් බලාගෙන තමයි අපි ඉස්සරහට ගියේ.
so high. Feet on the ground, but I still get by. The rules were made for someone else to try, but not me, not me. ඔන්න අපි දැන් රන්දනිකල ජලාශය උඩින් යන්නේ. මෙතන ගොඩක් සෙනග හිටියා පොය හින්දා වෙන්නේ නැති. ඒ හින්දා අපි මෙතන නැවැත්තුවේ නැහැ, වාහනේ නවත්තන්න තැනක් තිබෙත් නැහැ. ඒ හින්දා අපි ජලාශය පව කරගෙන චුට්ටක් ඉස්සරහට ගිහින් නැවැත්තුවා. So high. අපි view point එක පව කරලා ඉස්සරහට ආවා. මේ හරියනවා වාහන නැහැ. මෙතනත් ලස්සනට පේනවා ජලාශය. මෙතන පොඩ්ඩක් නැවතලා රෙස්ට් කරලා අපි ඉස්සරහට යන්න පිටත් වුණා. ඒ යන පාර දිගේ ටිකක් යද්දි තමයි වික්ටෝරියා ඩෑම් එකට යන පාර තියෙන්නේ. ඉතින් ඒකත් බලාගෙනම තමයි අපි ගෙදර ගියේ. පොඩි වැස්සකුත් ආවා. වික්ටෝරියා ඩෑම් එක ගාවට ගියාට පස්සේ මාර ලස්සනයි view එක. ඔන්න අපි එහෙනම් අපේ ට්‍රිප් එක ඉවර කරලා ගෙදරට ආවා. දැන් නම් රෑ වෙලා අපි ආවෙන්නේ 4 වගේ වුණා. එද්දී දන්සල් ගොඩක් තිබ්බ ඔක්කොම වගේ වන්දගෙන තමයි ආවේ. දැන් යන්නේ අපේ ගෙවල් ගාව තියෙන පොසොන් කලාපය. ඒ පොසොන් කලාපය බලන්න. ඒකේ වීඩියෝත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. ඒකත් බලන්න. එහෙනම් කියන්න තියෙන්නේ මගේ පළවෙනි vlog එක ඉවරයි. දවස් 3ක ට්‍රිප් එක. එහෙනම් මං ගිහලා එන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව අලුත් vlog එනවා. එහෙනම් ඒ වගේ සෙට් වෙමු. එතකම් bye good night.